ඔබ දන්නවා මීට සති කීපයකට පෙර අපේ රටේ අලුත්කඩු උසාවියේ අපේ රටේ තරුණෙක් ඒ වගේම තරුණියක් එකතු වෙලා අපේ රටේ තවත් මිනිහෙක් 1,50,000කට මරන්න පුළුවන් වෙච්ච සමාජයක අපි ඉන්නේ. පිළිබඳ ඒ ඝාතනය පිළිබඳ කුමන සාකච්ඡා තිබුණත් ඒ අපේම රටේ තරුණේ අපේම රටේ තරුණයන් කාලයක් පුරා අපට බැරි වෙලා තියෙනවා සමස්ත අපේ රටේ තරුණ පරම්පරාවට ඔහුට ආදරය කරන සමාජයක් ගොඩනගන්න. සහකම්පනයේ තියෙන තරුණයෙක් නිර්මාණය කරන්න. සමාජයට ආදරය කරන තරුණයෙක් නිර්මාණය කරන්න. මම හිතනවා අපි රටක් ලෙස සහකම්පනයක් තියෙන රටට ආදරය කරන නව තරුණයන් නිර්මාණය කරන්න නම් ඒකේ අත්‍යවශ්‍ය අංගයක් තමයි කලාව කියලා කියන්නේ. මම හිතනවා මේ අපේ ඉදිරිපිට ඉන්න අපේ දක්ෂ කලාකරුවන්ගේ තෝන් අත්දැකීම අපි ගත්තට පස්සේ සහකම්පනයක් තියෙන තෙතමනයක් තියෙන තවත් මිනිසෙකුට ආදරය කරන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන අත්‍යවශ්‍ය අංගයක් තමයි කලාව කියලා කියන්නේ. ඒක නිසා අප හිතනවා කලාව මෙන්න මේ සමාජයේ මේ කාර්යය කර ගැනීම සඳහා වෙනුවෙන් අප දැන් මෙහෙවිය යුතුයි. අප දන්නවා ලෝක සිනමාවේ ඔබ කවුරුත් නරඹපු ප්‍රධාන සිනමාවක් තියෙනවා. විශේෂම පරමාණු බෝම්බේ සිදුවීම අලලා හදපු සිනමා කෘතිය. පරමාණු බලය කියලා කියන්නේ ලෝකයේ ඒ කාලයට අදාළව අති නවීන බලයක්. හැබැයි සිනමා කෘතිය සමත් වෙලා තියෙනවා ඒ අති නවීන බලයත් ඒ නිර්මාණය කරපු ඒ නිර්මාපකයාත් අවසානයේ සිනමා කෘතිය ඇතුලේ අපට හඟවන්න සමත් වෙලා තියෙනවා මෙවැනි දැවැන්ත බලයක් හදලත් මෙවැනි අපේ මිනිස් සමාජය මහා විනාශයකට අත්පත් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් එවැනි රටක එවැනි ලෝකයක අප ඇයි ඉන්නේ කියන ප්‍රශ්නය ඒ කලාකෘතිය ඇතුලේ අපට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අප හිතනවා මේ නව කලා අපේ ආදරණීය යෞවනයන්ගේ ඒ කලා අංකුර වලටත් මම හිතනවා මේ සමාජය ඇතුලේ දැන් අපට මහත් වගකීමක් තියෙනවා. නිසා අපි මේ කලාව උලෙලවල් කරන්න ඕනේ. ඒ වගේම මේ සම්මාන තුළ අපි ධෛර්යය ශක්තිය දීලා ඔවුන්ගේ නිර්මාණ හැකියාව වැඩි දියුණු කරන්න ඕනකම තියෙනවා. හැබැයි ඒක එක දවසකට එක වරුවකට එක වෙලාවකට එතනින් එහාට ගිහින් මේ ජීවිතයේ සමාජයට ඒක කොහොමද ගේන්නේ කියන ඒ අභියෝගය ඔබ අප එකතු වී සාමූහික ගම්මු කියන යෝජනාව අප කියන්නේ. මොකද ඔබ දන්නවා මෙතන ලංකාවේ පළවෙනි වතාවට අපේ රටේ පුරවැසියන් අවදි වෙච්ච වසරක අපි කවුරුත් ජීවත් වෙන්නේ. ඒක නිසා අප දන්නවා ලෝකේ එවැනි පුරවැසියන් අවදි වූ පරිච්ඡේදයන් ඇතුලේ ඒ කලාකරුවන්ගේ කාර්යභාරය කුමක්ද කියලා. අපි රුසියාව කලාපය ගැන කතා කරද්දී ඒ පුනරුදි යුගයේ ඇතුලේ ඒ සාහිත්‍යකරුවෝ කලාකරුවෝ කරපු කාර්යභාරය අපේ අදත් තව අගයනවා. ඒක නිසා තමයි අපි අම්මා වගේ කෘතියක් ගැන අපි නැවත නැවත අපි කියවන්නේ. ගුරු ගීතය වගේ තියෙන කෘතියක් ගැන අපි නැවත නැවත කියවන්නේ. ඇයි? අපේ රටේ කලාකරුවන් කියලා කියන්නේ අපේ රටේ අංකුර කලාකරුවන් බවට පත්වන පිරිස බවට කියනවා කියලා කියන්නේ ඔවුන් නව සිහින දකින්න බවට පත් වෙන්න ඕන. ඒ නිසා අප මේ පවතින යථාර්ථය අපි තේරුම් ගන්නවා වගේම නව සිහින දකින්නන් බවට පත් කරමින් ඒ කලාව අපේ රටේ සමාජගත කරගන්න ඕනකම තියෙනවා. අප හිතනවා ඔබේ අපේ වගකීම එයයි. ඒක නිසා අප මෙවර මේ නව පුරවැසි යුගයේ ආරම්භයේ සනිටුහන් කරමින් අපේ රටේ තරුණ පරම්පරාවට ආයතනික වශයෙන් නායකත්වය දෙමින් තියෙන ජාතික තරුණ සේවා සභාව අප හිතනවා මේ වසර පුරා තව මාස 9ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. එහි ආරම්භය අපේ රටේ ප්‍රවීණම කලාකරුවනුත් ඒ වගේම අපේ අංකුර තරුණ යෞවනයන් සියලු දෙනා එකතු කරගෙන ඒ පුරවැසි කාර්යභාරය අප කළ යුතුයි. ඒක නිසා අප මෙම සම්මාන ගන්න මේ ඇගීමටපත් වෙන සියලු යෞවනයන්ගෙන් සියලු දෙනාම ඉල්ලනවා. ඔව් ඒ පුරවැසි කාර්යභාරය ඒ පුරවැසි කාර්ය ඔබ විසින් කලාව තුළින් මේ සමාජයට තෙතමනයක් තියෙන ආදරයක් තියෙන ඇත්ත තරුණ නවීන යෞවනයන් නිර්මාණය කරයි කියලා. ඉතින් ඒක නිසා ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මේ සංවිධානය කරන්න මැදිහත් වෙච්ච සියලු දෙනාට අමාත්‍යාංශ විදිහට අප ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ හැමට ජය වේවා.